ඊට පස්සේ නෑ නෑ එහෙම හිතන්න එපා මං ඉතින් අවුරුදු ගානක් ඔයා ළඟ ඉන්නේ කියලා කිව්වා. ඒව හරියන්නේ නෑ කිව්වා. කවවන දහ අනේ නෑ කියලා කිව්වා. කොහොම මේ ගෑනු ටික කියලා වටේ දැන් වටේට ඉන්නවනේ. ගෑනු ටිකට කතා කරලා මේකත් බිල්ලින් ඇදලා දාපන් එළියට කියලා. අර සිටු කුමාරයාගේ බිල්ලින් ඇදලා එළියට දැම්මා. තීත්ත වුණා. අවුරුදු ගණනාවක් කහවණු 10 ගානේ දීලා ආපු තැන එක දවසක් ගෙනාවේ නැහැ කියලා බිල්ලින් එළියට ඇදලා දැම්මා. තිත්ත වුණා. ස්ත්‍රීන්ගේ චපලකම, තුච්චකම ඔය වගේ තින්නවා, ගෙවල්ලක් තින්නවා. ආදරෙන් අවුරුදු ගණනක් කතා කරලා එක දවසක් වචනයක් මිස්සිච්ච ගමන් අර අවුරුදු ගණනාවක සෙනෙහසට සාම කරනවා. එක වචනයක් මිස් වෙනවා. සමහරට අවුරුදු ගානක් අඳින්න දීලා එක දවසක් කියපු ඇඳුම ගෙනාවේ නැත්නම් මිනිහාගේ ඇඟට කඩාපන්නේ ස්ත්‍රී සිටිත්. ඒ වනාහි ස්ත්‍රීන්ට උරුම වුණ ලාම්පු බවයි. ඊට පස්සේ මොකද වුනේ? ගලපලා බලන්න ඒ කාලේ වෙච්ච දේවල්. එක දවසක් කහවණු 10 දුන්නේ නැහැ කියලා බෙල්ලින් අල්ල එළියට දැම්මානේ. ඊට පස්සේ එපාම වුණා. සිටු කුමාරයාට එපාම වුණා මෙහිමත් ගෑන් කියලා. හැබැයි බලන්න මෙච්චර කාලයක් නරකට යොමු වෙලා හිටියනේ. වටිනා දේ තමයි එපා විචික. අපේ උන්ට එපා වෙන්නේ එපා වුණා. ස්ත්‍රී සංහතියම එපා වුණා. සිටු මාලිගාවටවත් යන්නේ නැතුව රෑ රාත්‍රියේම ගියා මහ වනයේට. යනකොට පරණ තාපසාරාමයක තිබ්බ තවුස් පිරිකරලා මහණෝනා භාවනා කළා. භාවනා සුවයක් තින්දා ඉරිදිමත් තාපසෙක් වුණා. අර මෙච්චර කාලයක් තිබ්බනේ වැරද්දට යොමු වෙලා තිබ්බ නරක ගතියක් අර තිත්ත වුණානේ එපා මේ ගෑනු සංගතිය කියලා. මෙච්චර කාලයක් තිබ්බ කාම පාපය අර තිත්ත වීමෙන් සිදුනා. තිත්ත වීමෙන් සිදුනානේ. හිත දැහැන්ගත වුණානේ. පරණ දේවල් මැත්තේ ගැහි පැහිලා ඉන්නේ. පරණ දේවල් මතක් කර කර ඉන්නේ. ඒ පරණ දේවල් තිත්ත වෙලා නැති නිසා. කරන වැරද්ද නැවත නැවත